ඔබ ආධ්‍යාත්මික ඥානාලෝකයේ සොයන වන්දනාකරුවෙක්ද? නැත්නම් ත්‍රාසජනක ගමනක් සොයන සංචාරකයෙක්ද? එහෙම නැත්නම් සොබාදහමේ ආශ්චර්යයට ලොබ බඳින ප්‍රේමණීය හදවත් ඇත්තෙක්ද? ඔබ මේ කවුරුන් වුවත් මේ පුරාණ කඳුමුදුන තරණය කිරීම ඔබට කිසිදා අමතක නොවන අත්දැකීමක් වනු නොඅනුමානයි. වැඩ සිටි කන්ද. මේ කන්ද පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මේ සම්බන්ධයෙන් වූ ජනප්‍රවාද හා ඓතිහාසික තොරතුරු බොහොමයක් හමු වෙනවා. කතරගම නම ඇසූ පමණින්ම අපගේ සිහියට නැගෙන්නේ කන්දසාමි හෙවත් කතරගම දෙවිඳුන්. දේව කතාන්දරවල සඳහන් වන සුර අසුර යුද්ධයේදී අසුරයන් පරාජය කිරීම සඳහා කන්ද කුමරුගේ මෑණියන් වූ පාර්වතී දේවිය සිය සිරුරින් ගෙන දුන් දිව්‍යමය වේලායුධය කන්ද කුමරු තැන්පත් කරනු ලැබුවේ හේමකූටයේ හෙවත් වැඩ සිටි කන්දේ බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. වැඩ සිටි කන්ද තරණය කිරීමට ජීප් රථ යොදවා තිබුණත් මේ සැබෑ සුන්දරත්වය විඳීමට නම් පියගැට තරණය කරමින් පා ගමනින් ගමන් කළ යුතුමයි. පුරාවෘත්ත කෙසේ පැවසුවත් ශ්‍රී ලාංකීය සංස්කෘතියට හා ඉතිහාසයට මේ කන්දෙහි ඇති වැදගත්කම ප්‍රතික්ෂේප කළ නොහැකි. බෞද්ධ හා හින්දු යන දෙපිරිසටම වැදගත් වන්දනා ස්ථානයක් ලෙසින් සෑම වසරකම දහස් ගණනක් බැතිමතුන් කතරගම දෙවියන් වැඳ පුදා ගනිමින් තමන්ටත් තම ආදරණීයයන්ටත් ආශිර්වාද පතා කන්ද නැගීමට මෙහි පැමිණෙනවා. කඳු නැගීම ආධ්‍යාත්මික අත්දැකීමක් ලෙස සලකනු ලබන මිනිසුන්ට සොබාදහම සමග සම්බන්ධ වීමට මේ පරිසරය ඉඩ සලසනවා. කන්ද පාමුල සිට මුදුන දක්වා යන ගමනේදී අතරමඟදී දැනෙන සාමකාමී වාතාවරණය කඳු මුදුනේදී නම් මට දැනුනේ නෑ. විවිධ අරමුණු වලින් කඳු මුදුනට පැමිණි පිරිසකින් සමහරුන්ගේ කලබලකාරී නුසුදුසු හැසිරීමත් ഘോഷාවත් එයට හේතු වන්නට ඇති. එවන් කිසිදු බාහිර දෙයක් පිළිබඳව නොතකා මම මගේ ආධ්‍යාත්මික පරිසර වන්දනාව සිදු කර ගනිමින් මේ සොබාචාරිකාව නිමා කළේ මතු දිනකත් නැවත පැමිණීමේ බලාපොරොත්තුව සිතෙහි දරා ගනිමි.